සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්සසම ප්‍රතිලාභී ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් ඔන්න ඔයාලට අදත් වැදගත් වෙන තොරතුරක් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා අස්සසම ප්‍රතිලාභියෙක් නම් ඔයා පළවෙනි ආදිරේ කෙනෙක් වුණත් දෙවන ආදිරේ කෙනෙක් වුණත් ඔයාට පුළුවන් අපේ නාලිකාව subscribe කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් මොකද කියනවා නම් 2026 වර්ෂයට පාසල් ළමුන් සඳහා දෙන දීමනා සහ ඒ වගේම වැඩිහිටියන් සඳහා දීමනා සහ ඒ වගේම තවත් රජයෙන් දීමනා රැසක් දෙන්න තියෙනවා. ඉතින් ඒවා පිළිබඳ හරි තොරතුරු ඒවා ලැබෙන්නේ කවදද ඒ වගේම දින පිළිබඳවත් අපේ නාලිකාවෙන් ඉස්සරහට තොරතුරු අරගෙන එනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපේ නාලිකාව subscribe කරලා එහා පැත්තේ මතුවෙන bell icon එක click කරලා අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙනම් ඔයාලට ආදරෙන් පිළිගන්නවා නාලිකාව subscribe කරලා එකතු වෙන්න කියලා. ඉතින් ඔන්න මොකද්ද මේ දවස්වල යන 2026 වර්ෂයට අස්සසුම අහිමි වෙන්නේ කාටද? ඒ වගේම 2026 වර්ෂයට අස්සසුම ලැබෙන්නේ කාටද කියලා අද මේ වීඩියෝ එකේදී අපි කතා කරමු. ඉතින් මුලින්ම මතක් කරනවා ඔයා පළවෙනි අධීරය කෙනෙක් නම් ඔයාට මෙන්න මේක ඔයාලා දන්නවා ඇති රජයෙන් මෙන්න මේ විදිහට නිවේදනයක් නිකුත් කරා නොවැම්බර් 10 වෙනිදා ඉඳලා දෙසැම්බර් 10 වෙනිදා දක්වා තොරතුරු යාවත් කාලීන කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් ඒකට හැමෝම සහභාගී වෙලා ඒ ක්‍රියාවලිය හරියටම කරන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඒක මෙන්න විදිහට ඊට පස්සේ අපේ රටට ඇත්තටම ආපදා තත්ත්වයක් ඇති වුණා. ඉතින් ඒක හේතුවෙන් මෙන්න මේ දෙසැම්බර් මාසේ 10 වෙනිදා වෙනකල් තිබුණු යාවත් කාලීන කිරීමේ ක්‍රියාවලිය දෙසැම්බර් 31 වෙනකල් කල් ගියා. ඉතින් ඔයා මේකට තාමත් සහභාගී වෙලා නැත්නම් ඔයාට පුළුවන් පල්ලෙහා description එකේ links දාලා තිනවා. ඒ links වලින් ගිහලා ඔයාට පුළුවන් ඒ ක්‍රියාවලිය කොහොමද කරන්න කියලා දැනගෙන ඒ දේවල් ඒ ෆෝම් පුරවලා හරි විදිහට ඒ තොරතුරු හරියටම සකස් කරලා ලබා දෙන්න. ඉතින් මතක් කරනවා ඒවා දෙද්දි හරිම තොරතුරු ලබා දෙන්නේ ෆෝම් වලට දෙද්දි ඔයාලා ව්‍යාජ තොරතුරු එහෙම ලබා දෙන්න එපා. හරි තොරතුරු ලබා දුන්නොත් තමයි ඔයාට හරියටම 2026 වර්ෂයට අස්සසුම තියෙනවද නැද්ද කියලා තහවුරු වෙන්නේ. ඉතින් මතක් කරනවා දැන් ඔයාලා මේ වීඩියෝ එක බලන් ඉන්න ඉතින් 2026 වර්ෂයට ඔයාට අස්සසුම හම්බෙයිද නැද්ද කියලා. ඉතින් ඔයාලා දන්නේ නැති අස්සසුම කියන්නේ දුගී දුප්පත් එදා වේලවත් හොයාගන්න බැරුව ඉන්න පවුල් වලට දෙන මෙන්න මේ විදිහට රජයෙන් දෙන දීමනාවක් තමයි අස්සසුම කියන්නේ. ඉතින් මේ දවස්වල ඔයාලා දන්නේ නැති 2023 24 25 යන වර්ෂ ගොඩදිව මෙන්න මේ විදිහට රජයේ වැටුප් ගන්න ඒ කියන්නේ රජයේ සේවකයෝ පව මෙන්න මේ විදිහට අස්සසුම ලබාගෙන තියෙනවා කියලා මෙන්න මේ විදිහට අස්සසුම ප්‍රතිලාභී මණ්ඩලයෙන් මෙන්න මේ විදිහට නිවේදනයක් නිකුත් කරලා තිබ්බා. ඔයාලා දන්නේ නැති දැන් දවස් 20කට 10කට විතර කලින්. ඉතින් මෙන්න මේක හේතුවෙන් ඉතින් ඒ හින්දා මෙන්න මේ කියන්නේ පෝසත් කට්ටිය අස්සසුම ගද්දී අර දුගී දුප්පත් පවුල් වලට ගොඩක් කට්ටියට අස්සසුම අහිමි වෙලා තිබ්බා. ඉතින් මෙන්න මේක හේතුවෙන් රජයේ නිවේදනයක් නිකුත් කරලා තිබ්බා තොරතුරු යාවත් කාලීන කරන්න කියලා මෙන්න මේ විදිහට පළවෙනි අදිරේ කට්ටියට. ඉතින් ඒකට මම ඒකින්ද තමයි කිව්වේ හරිම තොරතුරු ලබා දෙන්න කියලා මෙන්න මේ විදිහට. ඔයාලා ඒකට හරිම තොරතුරු ලබා දුන්නොත් ඔයාට පුළුවන් ඔයා අතර මේ අස්සසුම ලබා ගන්න සුදුසු නම් සමහර විට ඉදිරියේදී ඔයාලගේ ගෙවල් වලට පවා මෙන්න මේ විදිහට ඇවිල්ලා මේ කට්ටිය සමීක්ෂණ කරලා ඔයාට අස්සසුම හිමි වේද නැද්ද කියලා මෙන්න මේ විදිහට සසඳලා බලලා ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයාලා ඇඩ්‍රස් වගේ දේවල් ලබා දෙද්දී හරියටම ලබා දෙන්න හැඳුනුම්පත් අංක ඒ වගේම ඔයාලගේ නම ගම වයස ලිපින හැම දෙයක්ම ඔයාලා හරි තොරතුරු ඒ ෆෝම් වලදී පුරවන්න. ඉතින් ඒ ෆෝම් පුරවන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වැඩේ කොහොමද කරන්න කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මම කලින් වීඩියෝස් වල කතා කරලා තිනවා ඒක කොහොමද කරන්නේ කොහොමද වෙන්නේ කියලා. ඔයාට පුළුවන් ඒව බලලා ඒක විදිහ හරියටම කරගන්න. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඉතින් දෙවන අදියරේ කට්ටියන සුසුසු පරිදි මෙන්න මෙතන මුදල් ලැබෙනවා. ඉතින් ඒ වගේම ජනවාරි මාසයේ අස්සසුම මුදල් ලැබෙන්නේ කවදද කියලා ඉදිරියේදී අරගෙන එන්නම්. ඉතින් ඒ හින්දා නාලිකාව subscribe කරලා එකතුලා ඉන්න. ඉතින් මේක පිළිබඳව තමයි ඔයාලට අද වීඩියෝ එකේදී දැනුවත් කරන්න වෙලා තිබුණේ. ඉතින් දුප්පත් දුගී පවුල් වලටම මෙන්න මේ විදිහට 2026 වර්ෂයේ ඉඳලා තෝරගෙන අස්සසුම ලබා දෙනවා කියලා තමයි මෙන්න මෙතන සඳහන් කරලා තියෙන්නේ. අර පෝසත් පවුල් වල කියන්නේ මෙච්චර අවුරුදු ගාණක් අස්සසුම හුරා කාපු කට්ටියගේ අස්සසුම සදහටම අයින් කරනවා කියලා තමයි රජයෙන් නිකුත් කරලා තියෙන්නේ. ඉතින් ඔයත් මේ වැඩ පිළිවෙලට සහාය වෙලා ඒ දේවල් හරියටම කරගන්න. ඉතින් එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවස්. අපි තවත් අස්සසුම වීඩියෝ එකකින් හමු වෙමු.